අපි වෙසක් බලන්න කියලා තමයි යන්නේ. අපි දෙන්නයි අපේ යාළුවෝ ටිකයි. අපි යාළුවෝ ඔක්කොම කට්ටිය යනවා. ඒ වුණාට මෙහෙට පොඩ්ඩක් පින්නක් වගේ. අපි බලමු අද වහීද දන්නේ නැහැ. උදේ නම් වැස්සා. දැන් නම් පායලා තියෙන්නේ. අපි තාම රූට් එක තීරණය කරලත් නැහැ. අපි බලමු මාකට ගිහිල්ලා ඉස්සරහම මාසලකට ගිහිල්ලා අපි බලමු කොහෙද යන්නේ කියලා. හෙල්මට් දාගත්තා. බට් තාම යන්නේ. මෙයාගේ යාළුවෝ තාම ලෑස්ති වෙන ගමන් ඉන්නේ. යන්නේ. හායි ළමයි. ඉතින් කොහොමද ඔයාලට? මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ගොඩක් දවසකට පස්සේ තමයි මං ඔයාලට මේ vlog එක ගේන්නේ. මට එක්සෑම් තිබ්බා, ෆෝන් එකේ පොඩි ප්‍රශ්නයක් තිබ්බා. ඉතින් මේ හැමදේම විසඳගෙන තමයි මම දැන් මේ ඔයාලට මේ වීඩියෝ එක ගේන්නේ. මේක වෙසක් වලට අපි කරපු දේ වුණාට මට හිතුණා මේ වීඩියෝ එක අප්ලෝඩ් කරොත් හොඳයි කියලා. මොකද එතකොට ඒක මගේ මතක සටහනක් විදිහට තියෙන හින්දා. ඉතින් යාළුවෝ ටිකත් ඔක්කොම ආවට පස්සේ අපි මුලින්ම ගියේ මාළඹේ තියෙන මහමෙවුනාව පන්සලට. අපි ඇතුළට යද්දි මාර සෙනගක් හිටියේ. මොකද ඒ දවසේ ගොඩක් අය සිල් ගන්න හින්දා. ඉතින් අපි හිතුවා මුලින්ම පන්සිල් ගන්න. පන්සිල් ගත්තට පස්සේ එතන හිටිය කට්ටියක් අපිට මෙන්න මේ වැඩේ දුන්නා. ඉතින් අපි කට්ටිය එකතු වෙලා මේ වැඩේට සහභාගී වුණා. මම හිතනවා ඒක අපිට හොඳයි, ඒ වගේම අපිට පිනක් ලැබෙනවා එකෙන් කියලා. ඉතින් අපි යාළුවෝ කට්ටියම එකතු වෙලා මේ වෙසක් කූඩු ටික මේ ඉටි කවර වලට දාලා ඒ ටික ලෑස්ති කරා. ඔන්න ඉතින් වෙසක් කූඩු ටික එල්ලුවාට පස්සේ ඊළඟට අපිට පාර දුන්න වැඩේ තමයි බල්බ් දාන එක. ඒකට නම් ඉතින් ගැල්ලමට ඒක කරන්න බැරි හින්දා මෙයාලා උඩට නැගලා තමයි මේ වැඩේ කරේ. දායක සභාවෙන් අපිට තේත් ගෙනල්ලා දුන්නා අපිට කියලා වැඩේ කරගත්තට. ඊට පස්සේ අනිත් යාළුවා නැගලා බල්බ් ටික හයි කරා. ඔයාලා දන්නවා ඇතිනේ මම කලින් වීඩියෝ වලත් කියලා තියෙනවා මේ හසින්දුට නම් ඉතින් තේ කිව්වොත් දවල් 12ට වුණත් කමන්නේ ඕන තරම් තේ වන්න පුළුවන්. අපි තේත් බීලවරලා ඒ වැඩේ කරලා දැන් යන්න තමයි හදන්නේ. ඔයාලට පේනවා ඇතිනේ පුදුම සෙනගක් හිටියේ. පන්සලෙන් එළියට එද්දිම මෙන්න මේ නංගි මට හම්බුණා. මගේ වීඩියෝස් බලනවා කියලා එයා ඇවිල්ලා මට කතා කරා. ඉතින් thank you නංගි මට කතා කරාට. අපි එයාටත් කතා කරලා දැන් අපි කට්ටියම යන්න හදන්නේ දන්සල් වඳින්න. ඔයාලා ඉතින් දන්නවනේ යාළුවෝ කොහොමත් කට්ටිය එකතු වුණාපුවම මෙන්න මේ වගේ දවස්වලට කට්ටියම එකතු වෙලා දන්සල් යන්න තමයි හදන්නේ. අපිට පළවෙනි දන්සල හම්බුනේ අයිස්ක්‍රීම් දන්සල. මෙතන ඉඳන් ඉතින් ඔයාලට බලන්න වෙන්නේ අපි ගියපු දන්සල් ටික මොනවද කියලා තමයි. ඒ දන්සලටත් ගිහිල්ලා තව අයිස්ක්‍රීම් දන්සලක් තිබ්බ ඒකටත් ගියා. ටික දුරක් යද්දී අපිට වැස්ස ආවුණා. ඒ හින්දා අපි මෙන්න මෙතනට වෙලා පොඩ්ඩක් හිටියා. ඔන්න ඉතින් ඊට පස්සේ ආයත් අපිට පාන් දන්සලක් තියෙනවා කියලා ආරංචියක් ආවා. ඊට පස්සේ අපි ඒකට ගිහිල්ලා කෙලින්ම ගියේ සරුවත් දන්සලකට.
ටික දුරක් ගියාට පස්සේ අපිට සව් දන්සලක් හම්බුණා. හසිඳුනන් සව් වීවේ නෑ. සව් එකත් බීලා හරියටම දවල් 12ට විතර අපි කළුවක්ගල හන්දිය ගාවට වෙලා හිටියා බත් දන්සලකට වෙලා. මං ඔයාලට කීවනේ කලිනුත් මේ වීඩියෝ එකේ තියෙන්නේ තනිකරම අපි දන්සල් කාපු වීඩියෝ එක. මට මේක මෙමරි එකක් විදිහට තියාගන්න ඕනේ හින්දා මම මේ ටික වීඩියෝ කරගත්තේ. Kos තියෙනවා. අපි මේ දැන් ඉන්නේ අවිස්සාවෙල්ල පාරේ තියෙන සමන් දේවාලේ ගාව. එතන වතුර තිබ්බ හින්දා ඒ ටැප් එකෙන් අපි වතුර පුරවගෙන කකුල් දෙක මූණ පොඩ්ඩක් හොදගෙන ආයෙ රීෆ්‍රෙෂ් වුණා. අපි අවිස්සාවෙල්ල පාරෙන් ගලිගමුවට ගිහිල්ලා එතනින් ආයෙ කඩුවෙලට එන්න තමයි අපි හිතාගෙන ගියේ. ඉතින් අපි තව ටිකක් ඉස්සරහට යද්දී අපිට බෙලිමල් දන්සලක් හම්බුණා. ඒකේ අපිට දොදොල්, බිස්කට්, කෙසෙල් ගෙඩි, හකුරු ඒ හැම එකක්ම දුන්නා. ඒ බෙලිමල් එක හරිම රසයි. මම ඒකෙන් දෙකක්ම වීවා. ඉතින් බෙලිමල් බොන්න කැමති අය ඉන්නවා නම් කමෙන්ට් එකක් පහලින් දාන්න. ඔයාලා දැන් බලනවා ඇති අපි මේ කොහෙද ඉන්නේ කියලා. මේ තැන අපිත් එක්ක ගියපු යාළුවෙක්ම තමයි හොයාගත්තේ කියන්නේ එයා මේ තැනට කලින් ඇවිල්ලා. ඉතින් එයා අපිව මෙතනට එක්කන් ආවා. අපිත් මෙතනට ගිහිල්ලා මූණ ටිකක් සෝදගෙන චුට්ටක් වෙලා ඉඳලා ෆොටෝස් ටිකක් එහෙම ගහගත්තා. මේ තැන අපි නාන්න කරන්න මුකුත් ගියේ නෑ. මොකද අපි ලොකුවට දන්නේ නැති තැනක් හින්දා එහෙම නාන්න බෑනේ. ඒ හින්දා මූණ ටිකක් තමයි සෝදගත්තේ. අපි දැන් යනවා. ඊළඟට අපිට හම්බුනේ සුප් දන්සලක්. පේනවනේ මෙයා කියන්නේ සුපිරි කියලා. එහා පැත්තේ යාළුවෝ ගන්න ගිහිල්ලා ඒවා. මෙයාට ටිකක් දාන්නත් කියනවා මේ මදිවට තියාගෙන. ඒකත් අපි බීවා. ඒකත් ඇත්තටම හරිම රසයි. මේ අපි ගියපු හැම දන්සලකම හැම කෑමක්ම හරිම රසයි. ඉතින් ඒ හැමෝටම අපි පින් දෙන්න ඕනේ. අපිට ඒ හැමදේම දුන්නට. ඊට පස්සේ අපිට හම්බුණා කොත්තමල්ලි දන්සලක්. ඊට පස්සේ අපිට හම්බුණා කෝපි දන්සලක්. එක දිගට දන්සල් මාර දන්සල් ගොඩක් තිබ්බේ. අපි දන්සල් 25කට විතර ගියා. පෙලක් වීඩියෝස් මංගාව නෑත් එක්ක. ඉතින් ඒවත් එක්ක බලද්දි 25ක් විතර වෙනවා. ඊට පස්සේ ඉතින් පොඩ රෑ වුණා. අපි දැන් නම් ඉන්නේ මේ දැරණියගල හරියේ. මෙතන ඉඳන් වෙසක් කුඩු ටික තමයි ඉතින් තියෙන්නේ. අපි මේ වෙසක් කුඩු ඉක්මනට බලාගෙන ගියා. ඊට පස්සේ අපිට මගදී හම්බුණා බත් දන්සලක්. ඒ වෙද්දි නම් ටිකක් බඩගිනි වෙලා හිටිය හින්දා අපි ඒ බත් දන්සලට ගිහිල්ලා කන්න තීරණය කරා. මේ වෙද්දි නම් අපිට ටිකක් මහන්සියෙන් හිටියේ. ඒ වුණාට ඉතින් ආයෙ බොඩිමට එන්නත් ඕනේනේ. ඒ හින්දා අපි පොඩ තැන්වල නැවති එක දන්සල් වලට යන ගමන් ඉස්සරහට ආවා. ඔයාලට පේනවා ඇතිනේ රෑ වෙලා මේ තැන්වල ලස්සන කොහොමද කියලා. ටිකක් ඉස්සරහට එද්දී අපිට තොරණක් හම්බුණා. අපි එතන නවත්තලා ඒ තොරණ බලන්නත් ගියා.
තමයි මම නම් හිතාගත්තා ගෝල් ෆේස් රෝඩ් එක පැත්තෙවත් යන්නේ නැහැ කියලා වෙසක් පොසොන් කාලෙට. ඒ තරමට පුදුම සෙනගක් හිටියේ. ඇත්තටම කිව්ව මට රෑවෙද්දී එපා වුණා මේ සෙනගත් එක්ක. හැමදැනම ලස්සනයි. ඒ වුණාට මිනිස්සු කලවලින් එහෙට මෙහෙට යනවා සෙනගත් වැඩි. මාර මහන්සි. ඒක අපේ යාළුවෙක්ගේ බයික් එකේ හුලං ගිහිල්ලා හුලං ගහ ගන්න තැනක් නැතුව හැමතැනම හොයලා කොහොම හරි ඒ දවසේ අපි ගෙදර එද්දි පාන්දර 4යි. මාර මහන්සියකින් හිටියේ. ඉතින් අපි වෙසක් බලන්න ගියපු දවස් දෙකෙන් පළවෙනි දවසේ මෙච්චරයි මම වීඩියෝ කරගත්තේ මේ ඒ ටික. ඉතින් මම ඔයාලට කියන්නේත් ඒ පැත්තට යනවා නම් ගොඩක් හිතලා යන්න. මොකද මාර සෙනගක් ඉන්නවා. මේ තියෙන්නේ දෙවනි දවසේ කියන්නේ වෙසක් දවසට පහුවදා. එදාත් අපි උදේම කොහේ හරි යන්නම් කියලා හිටියේ. ඒ වුණාට පණවත් නැහැ නැගිට ගන්නවත්. කොහොම හරි මුළු දවසම ඉඳලා හවස් වෙලා ආය යාළුවෝ කට්ටියත් එක්ක එළියට බැස්සා. අපි ඒ දවසේ බත්තර මුල්ල පැත්තට යන්න කියලා හිතාගෙන ගියේ. ඒ වුණාට මාර විදියට ට්‍රැෆික් එක. ඒ හින්දා ආයත් ඒ පැත්තට ගිහිල්ලා බොරුවට මහන්සි වෙන්නේ නැතුව අතුරුගිරිය පැත්තට යනවා කියලා හිතුවා. අතුරුගිරියේ ලස්සන තොරණක් තිබ්බා. අපි එතනට වෙලා හිටියා. ඊට පස්සේ අපිට CBL එකේ තොරණ හම්බෙන් දැකලා අපි ඒක එතනත් නවත්තලා අපි එතනට වෙලා හිටියා. මේක ඩිජිටල් තොරණක්. ඔයාලා බලන්නකෝ ඒක හරිම ලස්සනයි. වෙලදාම කරනකොට සොඳුර සාධාරණ වෙලදාම කරලා කාටද හරි ගියේ. හරි මේ CBL එකේ තිබ්බ දන්සලට ගිහිල්ලා එහෙමම අපි ආය කඩුවෙලට ආවා. කඩුවෙල තිබ්බ තව තොරණක්. ඒ කරලා ඒකත් බලලා අපි ආය බෝඩිමට ආවා. මොකද ඒ විදිහ අපිට හරිම මහන්සි. කලින් දවසෙත් අපි ගොඩක් පාන්දර වෙනකන් ඇවිද්ද හින්දා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ වෙසක් දවස ගෙවුනේ. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනට හම්බෙමු. පරිස්සමෙන් ඉන්න. බයි.